ප්‍රේමවන්තයනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මාගේ සුබ පැතුම්. මේ ස්ථානය බලන විට හරිම ලස්සනද නැහැ. එක පැත්තේ මුහුද ලස්සනට තිබුණත් අනිත් පැත්තේ ලොකු විනාශයකට මුහුණ දුන්නා වූ ස්ථානයක් මේක. ධනුෂ්කොඩි මේ පළාත තුළ අවුරුදු 40කට උඩ ලොකු ගම්මානයක් තිබුණා. 1968 දෙසැම්බර් 22 වෙනිදා ලොකු සොලකුණාටුවක් ආවා. ඒ රැල්ල සොලකුණාටුව නිසා මේ ගම්මානය විනාශ වෙලා ගියා. ඉන්පසු මේ මිනිස්සුන් නැති වුණා. ඉතින් මාළු අල්ලන කීප දෙනෙක් මෙතන ඉන්නවා. පොඩි කඩවල් තිබෙන ටුවරිස්ට්ලා එනකොට ඉන්න පුළුවන් තැන් තියෙනවා. ස්ථීර ගොඩනැගිලි මෙහි නෑ. ඉතින් මෙහි නිවස්වල තිබුණට ලකුණු තිබෙනවා, නටපුන් තිබෙනවා. ඒ ගොඩනැගිලි වල තිබෙන නටපුන්. මේක ඒ දුක්බර දවස සීකරන ස්ථානවල. මේ රාත්‍රී කාලේ මේ සොලකුණාටු ආප නිසා දහස් ගාන මිනිස්සු මිය ගියා. මේ ස්ථානය බලන්නට බොහෝ අය මේ ස්ථානයට පැමිණෙනවා. මේක හරිම වේදනාත්මක ස්ථානයක්. ඔබගේ ජීවිතේ මේ වගේ සොලකුණාටුවක් තිබෙනවද? නරක දේවල් සිදු වෙනවද? ඒ නිසා ඔබ වේදනාවෙන් සිටිනට ඇති. යෙසායා 54 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කියනවා, නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටවනු ලබන්නේය, බලාත්කාරකම නොඹෙන් දුරු වෙන්නේය. මාව ඒ බලාත්කාරකමට බාර නොදී මම නුඹව ආරක්ෂා කරමින් දුරස් කරන බව දෙවියන් වහන්සේ කියනවා. මට හරිම බලාත්කාරකම් සිදු වෙනවා. මම රැකියා කරන ස්ථානයක සිදු වෙනවා. මම ජීවත් වෙන ස්ථානවල මට ගොඩාක් නරක දේ කරමින් බලාත්කාරකම් කරනවා. මගේ දරුවන්ට ඒ දේ සිදු වෙනවා. මේ විදියට මොනවා හරි යම් දෙයක් ඔබට නපුරු කරන බව ඔබ වේදනාවෙන් සිටිනවද? ඔබ මේ බලාත්කාරකම් වලට දොරස් වෙනවා. මේක ඔබ ළඟට පැමිණෙන විනාශය ඇති කරන්නේ නැහැ. මොකද ස්වාමී වූ යේසුස් වහන්සේ මේ පොරොන්දු වචන ඔබට ලබා දෙනවා. මාගේ පුතේ, මාගේ දුවේ, ඇයි බය වෙන්නේ? ලොකු සුලි සොලංගක් වගේ දැනෙනවද? ලොකු රැල්ලක් වගේ ප්‍රශ්න දැනෙනවද? තවත් සුනාමියක් මගේ ජීවිතයට එනවා වගේ දැනෙනවද? දෙවියන් වහන්සේ කියනවා, මේ නපුරු ඔයා ළඟට එන්නේ නැහැ. මේ බලාත්කාරකම් ඔබ ළඟට එන්නේ නැහැ. ඔබ දොරස් වෙනවා. ඔබ මම ආරක්ෂා කරනවා. මේ විනාශය ඉවත් වෙලා යනවා. මේ විනාශයෙන් මම ඔබව ආරක්ෂා කරන බව දෙවියන් වහන්සේ පවසනවා. අපෝදෙසා කුරුසි ජීවිතේ පූජා කළ යේසුස් වහන්සේට මේ අපරාධය සිදු කළ කුරුසියේදී උන්වහන්සේව පීඩාවට පත් කළ කටු ඔටුන්නද ඒ වගේම ශරීරේ පුරාම කසපහරවල් තිබුණා. මේ හැම දෙයකින් උන්වහන්සේව වස්ත්‍රය අයින් කරලා උන්වහන්සේ කුරුසිපත් කළා. ඉතින් ඒක කොපමණ වේදනාත්මක කාර්යයක්ද? උන්වහන්සේට බොරු කියලා ලැජ්ජාවට පත් කළා. උන්වහන්සේට බලාත්කාරකම් කළා, නපුරු දේ කළා. මේ සියලු දේ උන්වහන්සේ ඉවසගත්තා. ඇයි? අපි ඒ මාර්ගය ගමන් කරන විට අපව සනසන්නටත් නිදහස් කරන්නටත් ඒ විනාශකාර මාර්ගයෙන් අපව ඉවත් කරන පිණිස උන්වහන්සේ තමන්ව කුරුසිට පූජා කළා. උන්වහන්සේ කියනවා, මාගේ පුතේ, දුවේ, මේ බලාත්කාරකමට ඔබව මම ඈත් කරන බව, ආරක්ෂා කරන බව උන්වහන්සේ කියනවා. ඒ නිසා අද දවස ඔබගේ ජීවිතයට මේ වගේ නපුරු දේවල් සිදු වෙනවද? ඒ තුළ ඔබ ගමන් කරනවද? බය වෙන්න එපා. ඒකෙන් ඔබව දොරස් කරන බව දෙවියන් වහන්සේ පවසනවා. ඇදහිල්ලෙන් කියන්නේ, ස්වාමිනේ, ඔබ වහන්සේ දුන්න මේ වචනය ගැන ස්තුතියි. ඔබ නපුරට දොරස් වෙනව, ජීවත් වෙන බව කිව්වා. මගේ ජීවිතේ සිදු වුණා වූ සියලු නපුරු වලින් මාව ඈත් කරමින් ආරක්ෂා කරන්න, එනපුර ඉවත් කරලා දමන්න. අද දවස මගේ ජීවිතේ, මගේ පෞල් ජීවිතේ මා අවට සිදුවෙන සියලු නපුරු දේවල් වලින් නිදහස ඔබ වහන්සේ මහට දුන මැනව. ඒ නිදහස තුළ මම පිරීලා ජීවත් විය යුතුමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නේ මේ පියාණනි. ආමෙන්, ආමෙන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් ලකුණ ක්ලික් කරන්න.